අයිබෝවන් පයිතක සම්බන්ධ ගැටලුවක් ගෙනාව මේක නිතරම අහන ප්‍රශ්නයක්. මෙන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණ සම්බන්ධතාව පයිතක සම්බන්ධය යොදාගන්නේ ඍජු කෝණ ත්‍රිකෝණයක මේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියලා විශේෂ නමක්. ඒ නම තමයි කර්ණය. මතක තියාගන්න මම මේ හඳුන්වා දෙන කෙටි ක්‍රමය. කර්ණය හැමදාම ඉන්නේ තනියම. කර්ණය x එයා හැමදාම ඉන්නේ තනියම. එයාව තනි කරලා සමාන කරන්න. එයා තනි වුණාට මේ දෙන්න තනි වෙන්නේ නැහැ. මේ දෙන්න ඉන්නේ جوړු දාලා. ජෝඩු දානවා කියන්නේ එකතු කිරීම දැම්මා. මේ හැම එකකටම දෙකේ බලයන් ලියාගෙන යන්න. එතකොට මේකට කියනවා පයිතගරස් සම්බන්ධය කියලා. එහෙනම් මේක සුළු කරගමු. x වර්ගය සමානයි 4 වර්ග කරොත් 16යි 3 වර්ග කරොත් 9යි. 16යි 9 එකතුව ගන්නවා. එතකොට 25යි. එහෙනම් මේ වර්ගය අයින් කරන්න අපි දාගන්නවා වර්ග මූල ලකුණක් මෙන්න මේ පැත්තට. 25ේ වර්ග මූලය වෙන්නේ 5. 25ේ වර්ගමූලය වෙන්නේ 5 x වල දිග සෙන්ටිමීටර් 5ක් බවට පත් වෙනවා. මේ කර්ණය හැමදාම ඉන්නේ තනියම කියලා දැනගන්න මේ ක්‍රමයට ලියාගෙන ඔයාලට පයිතික සම්බන්ධ ඕනම ගැටලුවක් හදන්න පුළුවන්. නැවත කෙටි ගැටලුවකින් හමු වෙමු. ආයිබෝවන්.